ලොව විශාලතම ශෛලමය බුද්ධ ප්‍රතිමාව උමස්සලාන රජමහ විහාරය සම්කල්පුලිය කියන්නේ ලංකාවේ ගල්වඩුව කරන්නේ. මෙල්බන් ආයේ දිගින් අඩි 89 උඩින් 36 බෝඩ් එකේ ඉතරේ ඉතාල වීදමක් ගන්නවා. ඒකේකට 5000 දුන්නා උන්දාගෙන. ඔයාලා පිළිතුරු දෙන්න හම්බෙන්න දෙන්න තමයි ආවෝ කරගෙන ඉන්නේ. අර කොරෝනා කේස් එකට ඉස්සෙල්ලා ගියා මේ ලංකාව පුරාම ටවුන් ගන්න පිළිතුරු දෙන්න අර අරේන්ජ් මන්දිරේ තියෙන පිළිවෙල එකක්. මේක රන්සිගේ තියාගෙන පිළිතුරු දාලා තමයි ආකාර පටන් ගත්තේ. ඊට පස්සේ කඩින් කඩේ විශේෂ අය දායක වෙලා සමාදාන කටයුතු කරගෙන යනවා. මේ විදිහට තමයි ආරයන ඉතින් යනවා ඇති සාංගෝදී ලොකු කැපවීමක් කරනවා නේද? අනිත් එක මේ බස්නාහිර පළාතටම මේ වගේ ස්ථානයක්. ලෝකේ විශාලතම බුද්ධ පිළිම බවට පත් වෙලා තියෙන දැනට. ආනන්ද ශෝක නොකරන්න මා මෙලොවට පහළ වූ එකම බුදුවරයාණන් නොවෙමි. එමෙන්ම අවසන් බුදුවරයාද නොවෙමි. මේ මහා භද්‍ර කල්පය තුළම තවත් එක් බුදුවරයෙකු පහළ වන්නේය. උන්වහන්සේ ශීලයෙන් අනුනය, බුද්ධේ ඵලයෙන් අග්‍රය, මානව දයාවේ ප්‍රතිමූර්තිය වන්නෝය. අත්‍යන්ත සත්‍ය පහදා දෙසා වදාරනු ඇත. නැවත බුදු සසුනක් අරඹනු ඇත. එහි ආරම්භයේද අවසානයේද එකසේ දීප්තිමත්ය. උන්වහන්සේ මනා පැවතුම් ඇති සපුරා පූජනීය වූ ශාස්ත්‍රූවරයෙකි. මගේ අනුගාමික ශ්‍රාවකයෝ දහස් ගණනකි. එහෙත් මේ භද්‍ර කල්පයෙහි අවසන් බුදුවරයාගේ